හරි. අද අපි ඉගෙන ගනිමු had to කියන phrase එක. මේ had to කියන phrase එකේ තේරුම තමයි සිද්ධ වුණා කියන එක. ඒ කියන්නේ යම් කිසි බාහිර බලපෑමක් නිසා අපිට යමක් කරන්න සිද්ධ වුණා. අන්න යම් කිසි බාහිර බලපෑමක් නිසා අපිට යමක් කරන්න සිද්ධ වුණා නම් අපි එතනදී පාවිච්චි කරන්නේ had to කියන phrase එක මේ දේ කියන්න. අපි කියමු මෙහෙම. මට සිද්ධ වුණා එහෙ යන්න. I had to go there. I had to go there. එතකොට මේ වාක්‍ය රටාව කොහොමද අපි ලියන්නේ? අපි මේක ලියන්නේ had එක ඊළඟට to ඊළඟට to එක පුතාලා හැමතිස්සෙම අපි පාවිච්චි කරන්නේ වාක්‍යයේ මූල ස්වරූපය. නැත්නම් base form එක verb එකේ. එතකොට to එක අපි අනිවාර්යෙන් base form එක පාවිච්චි කරන නිසා ඊළඟට යෙදෙන ක්‍රියාපදය නැත්නම් verb එක අපි තියන්නේ base form එකෙන්. I had to go there. Had to eat. Had to run. Had to play. අන්න යමක් කරන්න සිද්ධ වුණා had to ඒක තියන්නේ verb එක තියන්නේ base form එකෙන් had to එක base form එක had to run. ඇයට සිද්ධ වුණා ඒක කරන්න. She had to do that. එයා ඒක කරන්න කැමති වුණේ ඒත් එයාට කරන්න සිද්ධ වුණා. She had to do that. She had to attend the meeting. ඇයට සිද්ධ වුණා meeting එකට attend වෙන්න. She had to attend the meeting. ඒ වගේ අපිට යමක් බාහිර බලපෑමක් නිසා කරන්න සිද්ධ වුණා නම් ඒක කියන්නේ අපි පාවිච්චි කරන්නේ had to කියන phrase එක. ඒකත් එක්ක ක්‍රියාවේ මූල ස්වරූපය.